ආයුබෝවන් ඔයාලා හැමෝටම ආදරයෙන් පිළිගන්නවා ආදරම්මා YouTube channel එකට. ඉතින් අද සමාජයේ බොහෝ කාන්තාවන්ට ඔසව් වීම සම්බන්ධ ගොඩක් ගැටලු තියෙනවා. ඒ පුංචි පුංචි ගැටලු පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් ආදරම්මා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. කලින් මම ඔසව් වීම සම්බන්ධව සහ සරු කාලය කොහොමද අඳුනගන්නේ කියලා වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ දෙකත් නරඹන්න කියලා ආදරයෙන් මතක් කරනවා. පළමුවෙන්ම බලමු අපි ඔසව් වීම චක්‍රයට අනුව සිදුවන්නක්ද කියලා. ඔව්, ඇත්තටම ඔසව් චක්‍රයක් ගැන ඔයාලත් අහලා ඇති. ඔසව් චක්‍රයක් කියලා කියන්නේ එක් ඔසව් වීමක් ආරම්භ වෙන මුල් දිනේ ඉඳලා ඊළඟ ඔසව් වීම ආරම්භ වෙන දිනයට පෙර දිනය දක්වා කාල සීමාවයි. මේ කාන්තාවකින් කාන්තාවකට වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට එකම කාන්තාවගෙත් ඔසව් චක්‍රයෙන් චක්‍රයට වෙනස් වෙන්නත් පුළුවන්. බොහෝ කාන්තාවන්ට මේ දින 26ත් 32ත් අතර දින ගණනක් පවතින චක්‍රයක්. ඉතින් මෙහි සාමාන්‍ය දින ගණන තමයි දින 28ක් කියලා සැලකන්නේ. තවත් කාන්තාවන්ට තියෙන එක ප්‍රශ්නයක් තමයි ඔසව් වීම අක්‍රමවත් විය හැකිද කියන ප්‍රශ්නය. ඔව්, සමහර වෙලාවට ඔසව් වීම අක්‍රමවත් වෙන්න පුළුවන්. ඔසව් වීම අක්‍රමවත් කියලා කියන්නේ ඔසව් වීම සෑදෙන්න තියෙන નિયમિત දිනයට සිදු නොවීම කියන එක. ඉතින් විවිධ හේතු නිසා ඔසව් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. මම ඔයාලට උදාහරණ කිහිපයක් කියන්නද? සාමාන්‍යයෙන් ගැහැණු දරුවෙක් මල්වර වෙලා අවුරුදු 2ක් විතර යනකම් ඔසව් වීම සෑදෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ වගේම දැඩි සතුටට පත්වන අවස්ථාවකදී, ගොඩක් දුක් වෙන අවස්ථාවකදී, සමහර වෙලාවට බය වුණාම, මානසික ආතතියෙන් පෙළුණාමත් මේ ඔසව් චක්‍රය වෙනස් වෙන්න පුළුවන්. දේශගුණික සහ පාරිසරික විපර්යාසයන් වලට මුහුණ දෙන අවස්ථාවල් වලදී මේ ඔසව් චක්‍රය වෙනස් වෙනවා. මේ හැරුණු විට නික්ෂේපන ක්‍රමය වැනි පවුල් සංවිධාන ක්‍රම භාවිතා කරන විටත් ඔසව් අක්‍රමිකතා සාමාන්‍යයෙන් දකින්නට පුළුවන්. ඒ වගේම ඔයාගේ ශාරීරිය තුළ පවතින යම් රෝගී තත්ත්වයක් නිසාත් මේ ඔසව් වීම අක්‍රමවත්ව සිදුවෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල ඔයාට පුළුවන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඊළඟට මම කතා කරන්නේ ඔසව් වීම తాවකාලිකව නතර වෙන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් සරු වයසේ පසුවන යුවතියකගේ හෝ කාන්තාවකගේ ඔසව් වීම తాවකාලිකව නතර වීම සිදු වුණොත් සිදුවන්නේ ඇයගේ කුස තුළ දරුවෙක් පිළිසිඳගත් විටයි. ඊට අමතරව දරුවෙකුට කිරි දෙන මුල් කාලයේදීද, ඒ වගේම නික්ෂේපන ක්‍රමය වැනි පවුල් සංවිධාන ක්‍රම භාවිතා කරන විටද ඔසව් වීම తాවකාලිකව නතර වෙන්න පුළුවන්. ඔසව් වීම తాවකාලිකව නතර වීමට බලපාන තවත් හේතු ගණනාවක්ම තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඔයාටත් මුහුණ දෙන්න සිදු වුණොත් ප්‍රදේශීය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හෝ වෛද්‍යවරයෙක් දැනුවත් කරලා වෛද්‍ය උපදෙස් පැතීම තමයි සුදුසුම වන්නේ. ඊළඟට මම කියන්න ලෑස්ති වෙන්නේ ඔසව් රුධිර වහනය දින කීයක් පවතිනවද කියලා. මේ තත්ත්වය කාන්තාවකින් කාන්තාවකට වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔසව් රුධිර වහනය දින 2ත් 7ත් අතර දින ගණනක් පවතින්න පුළුවන්. තමන්ට හුරු පුරුදු දින ගණනට වඩා වැඩි දින ගණනක් පවතින විටත්, ඒ වගේම දින 8කට වඩා ඔසව් රුධිර වහනය සිදුවන විටත් ඔයාට පුළුවන් ප්‍රදේශීය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දැනුවත් කරලා මේ පිළිබඳව උපදෙසක් ලබා ගන්න. ඊළඟට ඔයාලට තියෙන තවත් ගැටලුවක් වන්නේ ඔසව් වීමකදී පිටවන රුධිර ප්‍රමාණය කොපමණද කියන එක. ඉතින් මේ ඔසව් වීමේදී රුධිරය මෙන්ම ගර්භාෂය තුළ පවතින පටකද ගැලවී යාම සිදු වෙනවා. මේ ඔසව් වීමේදී කාන්තාවකින් කාන්තාවකට ඔසව් රුධිරය පිටවීමත් වෙනස් වෙන්න පුළුවන්.
ඔයාලා දැනගෙන ඉන්න ඕනේ මේ ඔසප් වීමේදී පිටවන රුධිර ප්‍රමාණය අධික රුධිර වහනයක්ද සිදුවන්නේ කියලා අඳුනගන්න. ඔසප් වාරයකදී ගලන රුධිර ප්‍රමාණය පිළිබඳව කාන්තාවකට යම් අදහසක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දිනවලදී අඳින සනීපාරක්ෂක තුවා 7-8කට වැඩියෙන් සම්පූර්ණයෙන්ම ලේන් පෙඟී ගොස් මාරු කරන්න සිදු වෙනවා නම් අධික රුධිර වහනයක් කියලා සලකන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදී ඔයාට නීරක්ති තත්ත්වය පවා ඇති වෙන්න පුළුවන්. රුධිරය අධික ලෙස වහනය වෙනවා නම් හරි කැටිති වශයෙන් පිට වෙනවා නම් හරි හොඳම දේ තමයි මිඩ්වයිෆ් මිස්ගේ උපදෙස් ලබා ගන්න එක. මීළඟට බොහෝ කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔසප් වීම සම්බන්ධව යම් යම් අපහසුතා දැනෙන්නේ ඇයි කියලා. ඔසප් වීම සිදුවීමට සතියකට පෙර පමණ ඉඳලා ගොඩක් කාන්තාවන්ට චිත්ත වේග වෙනස් වීම, ඒ වගේම හිස රදය, කනස්සලු ගතිය, නොරිස්සුම් ගතියක්, ඒ වගේම පියයුරුවල බරවීමක්, රිදීමක්, කොන්දේ වේදනාවක් වගේ ඇති වෙන්න පුළුවන්. මේවා පෙර ඔසප් ලක්ෂණ කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔසප් වීම පවතින දිනවලදී ගොඩක් කාන්තාවන් කියනවා එයාලට හිස රදයක්, ඒ වගේම ඔක්කාර ගතියක්, වමනේ යෑමක්, බඩ පිපුම, ඒ වගේම යටිබඩ ප්‍රදේශයේ වේදනාව, කොන්දේ කැක්කුම, දණහිස් වේදනාව, කකුල් කැක්කුම, අධික ලෙස වෙහෙස දැනෙන ගතියක් වගේ දැනෙනවා කියලා. ඔසප් වීම සම්බන්ධව මේ ඇතිවන අපහසුතා ශරීරයේ සිදුවන හෝමෝන ශ්‍රාවය වීම සහ ගර්භාෂයේ පේශි සංකෝචනය වීම හේතුවෙන් ඇතිවන තත්ත්වයන් කියලා හඳුන්වන්න පුළුවන්. මේ තත්ත්වයන් රෝගී තත්ත්වයක් කියලා හිතලා එදිනෙදා ඔයාගේ ජීවිතයේ වැඩ කටයුතු අතපසු කරගන්න එපා. සාමාන්‍ය වේදනානාශක ඖෂධයක් භාවිතා කරලා සහනය ලබන්නත් ඔයාට පුළුවන්. නමුත් ඒක පුරුද්දක් කරගන්න එපා. මේ අපහසුතා ඉතා තදබල ලෙසම ඔයාට දැනිලා සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු කරගන්න නොහැකි තරමටම ඔයා පත් වෙනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි. මීළඟට මං කතා කරන්නේ ඔසප් දිනවලදී නෑම ඇඟ සේදීම සුදුසුද කියන එක පිළිබඳව. මේ දිනවලදී නෑම ඇඟ සේදීම විශේෂයෙන්ම කළ යුතු දෙයක්. යෝනි මාර්ගයේ අවට රුධිරය තිබීම සහ වැඩිපුර දහදිය දැමීම හේතුවෙන් විස බීජ එකතු වී යම් යම් ආසාදන තත්ත්වයන්ට ඔබ ගොදුරු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ශරීරයේ මෙන්ම ලිංගාශ්‍රිත ප්‍රදේශද පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත්. මේ දිනවලදී නෑම නිසා විවිධ අපහසුතා ඇති වෙනවා කියලා ගොඩක් අයගේ මත තියෙනවා. ඉතින් ඒ වගේ කිසිදු ඇත්තක් නැහැ. ගොඩක් වෙලාවට ඔයා ලිංගාශ්‍රිත ප්‍රදේශය සෝදා පිරිසිදු කරගත්තායින් පස්සේ හොඳින් වියලිව තබා ගන්න මතක තියාගන්න. පිරිසිදුකම හොඳින් රැක ගැනීම හේතුවෙන් ඉකිලි කැසීම වැනි සමේ ඇතිවන දිලීර ආසාදන තත්ත්වයන් අවම කරගන්න ඔයාට පුළුවන්. ඔයා යටට අඳින ඇඳුම් කපු ඇඳුම් නම් ඔයාගේ පිරිසිදුකම රැකගන්න මේ කපු ඇඳුම් ගොඩක් උදව් වෙනවා. මොකද කපු ඇඳුම් මගින් දහදිය උරා ගැනීම සිදු වෙනවා. එතකොට මේ දිලීර බෝවීමට තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා. මීළඟට කතා කරන්නේ ඔසප් දිනවලදී අමු සැමියන් ලිංගික ඇසුරෙහි යෙදීම සුදුසුද කියලා. කාන්තාවකට ඔසප් වීම සිදුවන දිනවලදී ලිංගික සංසර්ගයේ යෙදීමට සෞඛ්‍යමය බාධාවක් නැහැ. නමුත් ගොඩක් අමු සැමියන් මේ දිනවලදී සිය කැමැත්තෙන්ම ලිංගිකව එකතු වීම සිදු කරන්නේ නැහැ. හැබැයි මේ දිනවලදී ලිංගිකව එකතු වුණා කියලා දරු පිළිසඳ ගැනීමක් නම් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඔසප් වීම සම්බන්ධව බොහෝ කාන්තාවන්ට තියෙන ගැටලු කීපයක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරේ. මම හිතනවා මේ කරුණු ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයාලට තවත් මේ ගැන දැනගන්න මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා.
ඉතින් මේ වගේ ඔයාගේ සෞඛ්‍යයට වැදගත් වෙන කාරණා පිළිබඳව බොහොම සරලව දැනගන්න ආදරම්මා YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.